අයිබෝවන් සියලු දෙනාටම එහෙනම් ඔන්න අද ආවා අපි තරුණ ව්‍යවසායකයෙක් හොයාගෙන වෙනස්ම වගාවක් ගැන කතා කරන්න. කවුරුත් වැඩි කතා වෙන්නේ නැති, වැඩි වගා කරන්නේ නැති ලංකාවේ. අපි බලමු මොකද්ද මේ වගාව, මොකද්ද මේ කතාව කියලා. ඒ තරුණ ව්‍යවසායකයා සමග කතා කරමු. අද අපි කතාවේ කතානායකයා තමයි මේ තමයි සංජය අයියා. සංජය ඉතින් අයිබෝවන් සංජය ඉතින් බලන්න කියන්න කවුරුත් නොකරන අමුතුම වගාවක් කරන මුල්ලේගම ප්‍රදේශයේ මේ වෙන විට පවත්වාගෙන යන අමුතුම කොටුවක් අරටුවක්. ඉතින් සංජය මොකද්ද මේ වගාව? මේක අපි මිරිස් වගාව යටතේ තමයි කරලා තියෙන්නේ. නිකන් අර ආකර්ෂණේ එන්නත් එක්ක තමයි මේක අත්හදාවැලීමකට බීජ කරේ. බීජ වලට මේක මේ සූර්යකාන්තයෙන් කවුරුත් දන්නවනේ. වර්ග කීපයක් තියෙනවා. කියන්නේ මේක ඔයිල් වලට ගන්න එකක් තියෙනවා, ලස්සනට හදන එකක් තියෙනවා, අපේ ලංකාවේ හැදෙන එකක් වෙනම තියෙනවා. මල් වර්ග කීපයක්ම තියෙනවා අපි ළඟ දැන්ට. මේ බීජ වලට තමයි අපි හදලා තියෙන්නේ. මේ අපි ගෙනාපු පැකට් තියෙනවා අපි ළඟ. මුල්ලේගම අඳු පාමුල තමයි මේ ලස්සන අරටුව කොරටුව පිටලා තියෙන්නේ සංජයගේ. ඉතින් මිරිස් වගාවට පවත්වාගෙන යනවා. මිරිස් වගාවට අමතරව මේ වම්බටු වගාව තියෙනවා. ඒ සියල්ලට අමතරව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙයා කරන්නේ කවුරුත් නොකරන සූර්යකාන්ත වගාවක් කරනවා. ඉතින් ඒ පිළිබඳව වැඩි තොරතුරු අපි තවත් සංජයගෙන් අහගන්න කැමතියි. මේ මල දැන් මේ මෝරන්න තව මදි. මේක ටිකක් තව පැහෙන්න ඕනේ. මේකේ යට ආහාර වලට ගන්න පුළුවන්. ඒකයි මේක ලොකුවට තියෙන්නේ. ලොකු ඒ වගේ තෙල්ලුත් ගන්නවා මේ ලොකු යටවලගේ. අපි ඉතින් මේක තව ටිකක් පැහුණාට පස්සේ බලන්න ඕනේ කොහොමද කියලා බීජ වලට ගන්න තමයි හදලා තියෙන්නේ දැන්ට. ඒ වගේම අර මලක් තියෙනවා. අතනත් මල් කීපයක් තියෙන පොඩ්ඩක් ඒ ටික බලමු. මේක දැන් සාමාන්‍ය මෝරන්න ඇවිල්ලා තියෙන මේකයට කළු පාට වේගන එනවා. මේක සාමාන්‍යයෙන් 1000ක් විතර වගේ තියෙනවා. ඒකයි මෙච්චර ලොකු. ඔයාට ඒ කියන්නේ තෙල් හදන්න දෙන්න? මේක ඔයිල් වලට ගන්න තමයි අපිට මේ බෝ කරන්න දීලා තියෙන්නේ. මේක කෑම වලටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අවන් කරලා විශේෂයෙන්ම අපේ වගේ ප්‍රදේශයක නවගත්තේකම ආනමඩුව මේ ප්‍රදේශවල මේ වගාව සාර්ථකව කරන්න පුළුවන්. මොන්රුන්ගෙන් හානියක් නැහැ, අලින්ගෙන් හානියක් නැහැ. සාමාන්‍ය මේක දඬුලේනු රිලව් වගේ කනවා කියලා තියෙන. තාම හැබැයි කෑවේ නැහැ. අපි තාම කනවා සත්තු දැකලා නැහැ. මේකේ වවන රටවල් වල නම් සාමාන්‍ය දඬුලේනු කනවා කියලා කිව්වා. මේ අපි සාමාන්‍යයෙන් තාම කාලා බලලා නැහැ. ඒ වුණාට අපිට වවන්න පුළුවන් මේ. අලින්ගේ ප්‍රශ්නකුත් නැහැ මේක වවන්න. හරි. ඒ වගේම එහෙන අලංකාරයක් තියෙනවා. බලමු ලස්සන මල් ටිකක් තියෙනවා අර පැත්තේ. කිලෝ එකක විතර බරක් තියෙනවානේ. බර තියෙනවා. ග්‍රෑම් 750ක කිලෝ එක වගේ බරක් තියෙනවා. මම හිතන්නේ මේ සූර්යකාන්ත වගාව කරන්න පලිබෝධහානි ඒ වගේම ඊට අමතරව මේවට යන වියදමක් තියෙනවා අනිත් වගාවන් වලට වඩා නෑ කිසිම වියදමක් නෑ. මේවට සාමාන්‍යයෙන් තෙල් පොහොර අවශ්‍යයි කියලා එහෙම නෑ. වතුර විතරයි. ඉතින් අපිට වැස්සෙන් ප්‍රයෝජන වුණා. ඒකෙන් හානිත් වුණා. නැත්තම් මීට වඩා තිබ්බ ගොඩක් ගස් මැරුණා. ඒ අර ඉතින් ලොකු මේ එකක් නෑ. ඕන තැනක වැවෙනවා ඉතින්. වවන්න පුළුවන්. අන්න ඒකයි වෙනස. අනිත් බෝග වලට වඩා හැමෝම කරන දේවල් කරන්න ගියපුවම ගොඩක් අමාරු වෙනවා. ඉතින් අද වෙනස් අය කවුරුත් නොකරන පොකුරු වර්ග සූර්යකාන්ත වගාව. පොකුරු එක උස අඩුම එකක් තියෙනවා සෙන්ටිමීටර් 6 එකක්. මේක මේ ඉර හැරෙන දිශාවට හැරෙනවා. සූර්යකාන්ත sunflower. මේ සූර්යකාන්ත ගාන ඉතින් වෙනස් සූර්යකාන්ත ගාන කියන බුත් ප්‍රමාණය සෙන්ටිමීටර් 6යි. සෙන්ටිමීටර් 6යි. මෙතන ඉඳලා. ඒ කියන්නේ මේකෙන් හරියට එක බීජ එකයි. බීජ දෙකක් හරියට පැල දෙකක් ආව එකක් මරනවා. ඕක විතරයි බීජ වලට දැන්ට තියෙන්නේ. හරි ලස්සනයි. ගාම වල තියෙනවා ඉතින්. අලංකාර සංජය මේ ඉන්න පොඩක් කියන්න මේ වගාව අපේ නවගත්තේකම ආනමඩුව මේ ප්‍රදේශවල අයට කරන්න ඔයාට ලබා දෙන්න පුළුවන් දායකත්වයක් තියෙනවා. මොකද ඔයා බොහෝ මේ පිළිබඳව දන්නවා. වගාව පිළිබඳව දන්නවා. මේ වගාව කරන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා නම් එයාලට ඔයාට දෙන්න පුළුවන් සහයෝගය මොකක්ද?
දැන් ඉතින් අපි මේ වගේ බීජ ටිකක් හදලා ඉස්සරහට මේක ඩෙවලොප් කරන්න තමයි බලන්නේ. දැන් මේ බීජ ටිකක් අඩුයි මෙහෙට. අපි වගේ ඉතින් කරන්න කියලා තමයි කියන්නේ හැමෝටම. එහෙනම් පුළුවන් ඔයාලට පුළුවන් සම්බන්ධ වෙන්න අපි සංජයගේ නම්බර් එක දාන්න. සූර්යකාන්ත වගාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවනම් ගන්න දේවල් තියෙනවා ගොඩක්. ඉතින් සියලු දෙනාටම වවන්න දිනන්න කියනවා. විශේෂ මතක් කිරීමක් තමයි සංජයත් කියන කතාව. හැමෝම කරන දේවල් කරන්න යන්නේ නැතුව වෙනස් විදිහේ වගාවක් කරන්න පුරුදු වෙන්න. ඒක තමයි ව්‍යවසායකෙක් වෙන්න හොඳම අඩිතාලම. එහෙනම් හැමෝටම ජය වේවා.